මේක තමයි මං ගියපු ආතල්ම ට්‍රිප් එක. කෑවා බිව්වා නැටුවා මෙන්න වගේ ගොඩක් ආදර සිති මෙන්න මේ ට්‍රිප් එක ඇතුලේ තියෙනවා. ඉතින් මං හිතුවා මෙන්න මේ ට්‍රිප් එක ඔයගොල්ලන්ට බ්ලොග් එකකින් ගෙනානම් හොඳයි කියලා. ඒ දවස් සම්පූර්ණයෙන්ම අපි එන්ජොයි කරා. ඉතින් මේ කතාව පටන් ගන්න AMS ආයතනයෙන්. AMS ආයතනය තමයි මෙන්න මේ ට්‍රිප් එක සංවිධානය කරේ. ඉතින් ඒ ට්‍රිප් එක ගියේ 11 වසර කට්ටිය විතරයි. බස් දෙකක් ගියා ගෑල්ලම එකයි පිරිනමම එකයි. ඉතින් අපි 5ට විතර කොහොම හරි මෙහෙන් යන්න පිටත් වුණා. ඒ කියන්නේ බණ්ඩාරලෙන් නුවරට යන්න පිටත් වුණා 5ට විතර. ඉතින් මේ ට්‍රිප් එක ස්ටාර්ට් කරපුවාම ඉතින් මේගොල්ලන් නටනවා සින්දු කියනවා සුපිරිම ආදල්ලක් එක්ක තමයි ගියා. ඉතින් අපිට ඇත්තටම බෝරින් වුණා මෙන්න මේ ට්‍රිප් එක. නැත්තම් මං නුවර ගිහිල්ලා තිනවා 5 සතියක් විතර. ඉතින් කිසිම ඒ කියන්නේ එන්ජොයි එකක් ගත්තේ නැහැ. නෑවා සුපිරිම තැනක නෑවේ. ඉතින් දැන් අපි කතා කරමු මෙන්න මේ ට්‍රිප් එකේ පළවෙනි ස්ථානය. ඒ කියන්නේ ට්‍රිප් එක කියන්නේ බලන්නනේ. ඉතින් ඉස්සලාම ගියා අපි දල්ලා මාලිගාවට. ඉස්සලාම මේක වදපු දාගෙන අපි ඉක්මනට එන්න තමයි බැලුවේ. ඉතින් ඊට පස්සේ එන්ජොයි කරන්න. ඉතින් දැන් බලමු අපි දල්ලා මාලිගාවේ කොහොමද බ්ලොග් එක උනේ කියලා. ඔන්න අපි දල්ලා මාලිගාවට ආවා. චමින්ද ඒ කවුද මේ චමින්ද නුවරේ නානවද? කොහොමද නුවරේ නානවද? අද සෙනෙක වැඩි වගේ වතුර ඉන්න තාරාව දැකගෙන ඒත් ගොඩබිම ඉන්න තාරාව චිර බලමුද අපි ලකඩ කරලා මන් දාන්නද? ඉඳපන් මේ ලකඩ කරන්න ලංගරපන් කඩා අපි මල් ගත්තා. අපි දැන් දල්ලා මාලිගාවට ආවා. වාහල් කඩ. ඉතින් දල්ලා මාලිගාවේ ප්‍රධාන ඇතුළේ මෙද්දවලට වාහල් කඩ. ඒක දහස් කරලා මෙන්න මේ ඔව් හිටියා දැන් නැහැ. ඉන්නනේ චූටි ආව් ඉන්නයි පැට්ටුන්. මෙහෙට විදේශීය ආකර්ෂණ ගොඩක් තියෙනවා. දල්ලා මාලිගාවෙන් පිටතට යන වෙලාව අපි යනවා දල්ලා මාලිගාවෙන් පිටතට. දැන් ආයෙත් සෙරප්පු ගන්න යන්න ඔන්නේ වකරේට. ඔව් ඇයි දැන් ඩ්‍රෝන් එක ලයිසන් නැතුව ඩ්‍රෝන් එකක් බෑ. ඒ කියන්නේ ලයිසන් එක හරි ඒක දන්න ලයිසන් එක ගත්තත් යවන්න දෙන්නේ. ඇයි බං මොකද? ඔව් නේ අර බෙල්ල ගාගෙන විතර. අපි පැත්තේ කළු පාට. මේ මොකද්ද බං?
ඔන්න ඉතින් දැන් අපි දල්නවාදී ගානේ එළියට ආවා. බස් එකෙන් දැන් අපි යනවා. කුල්ලුත් දැන් වරන් යනවා. තවඩක් දැන් තියෙනවා. සදගිරි සෑයට යන ගමන් අපි යා චුටි හයික් එකක් තියෙනවා අපිට නැගින්න. සුපිරි හයික් එකක් වේ වගේ මං හිතන්නේ. හොඳ වඩි තියෙන නිසා උලන්නේ නැහැ. අම්මා නම් චුට්ටක් මහන්සි. ගොඩක් කලින් හයික් එකක් ගියේ නෑ. මාස 5කින් විතර ගියේ නෑ මම. හරියටම හයික් එකක්. චුටි හයික් එකක්. अरे ये इधर वहां से मीडिया में चाबी एक गया ना दवा से बहिनो बस हम और मैं आगे देने वाले इनमें खेली का सर दांड बाकी दाद नहीं मैं भी मिस सिनेमा में डाले ना मैं कभी से डाल बड़ा कट्टे रहे සොපින් මළු වලට එහෙම මේ සොපින් මළු වලටත් අර මේ කඩේ මොන හරි බන්න වඩුවක් ගත්තා මුදල් අය කරනකොට ඒකට බැලලා ඉපා ඒක අතරම හොඳයි. දැන් මේ හැමදාම සොපින් මළු ඉගෙන නැති කරගන්න තමයි මේ රාජසිංහේ ඒ ක්‍රියාමාර්ගය අරන් තියෙන්නේ. කවදාද නමාට උතරින් රෙදීනේ මහබු බෑග් තියෙනනේ. Ya keren. Mama, cara rangka batu belasnya, ibu ikutin aja. Ya. Anda rahim baru. Gak kali. Nabi saya dah. Sudah cerita mana? Kaman ni. Meeting ya. Ya. अरे वाह
මේක එන බරයි නේ වාරණයක්. ඕක මං අතේ ඔක වදින්නේ නැහැ වෙලාව. කොහොමද දඩියගේ අම්මට සිරි තඩියලියා අද කොහොමද ඉතින් අම්ම ඕ සරගිරිසේ අස්සගන්න උන්න අපි කෑම එක වෙල්ලා ගුණතිලක හොටෙල්ලේ හැවල්ලා තියන්නේ සුපිරියා ඔන්න කන්ටැක්ට් කරගන්න පුළුවන් මරු සුළු මට කෑම මරුවා ඒ ඇත්තටම මේ 500 බාට් නෑ මරු කෑම එක චිකන් තියෙන්නේ මේ අර දිරිබේස් තමුණා දෙවල් එක ඇද්දී යකෝ බාඩේ කොහොමද මික්ස් වෙනවනේ බා කාලා අපි අන්තිමට දුන්නොත් ස්ටෑක් කරන්න බෙදලා කට්ටේ ඊළඟ මොනවා අපි තියෙන ඔක්කොම බිව්වා දැන් බස්සට ඇවිල්ලා නාන්න වහීද බං ඒ වහීද බං නෑ නෑ සදගිරි අපි ආය නාන්න යයි කියලා මම හිතනවා ඔන්න අපි නාන්නනෝ ඔස්තරට පීනන්න බෑ ඇයි ෆෝනේ දිල මලත් යන්න ගෙල්ලෙක් දීලා වරෙන් ආ පානේ
නානන්දනකෝ ඔන්න ඉතින් ඊට පස්සේ අපි නාලා ඒ කියන්නේ දාදාමාලිගාවේ සඳකිරි සෑයේ විතරයි අපිට යන්න පුළුවන් උනේ කුරුළු උද්‍යානයේ යන්න ඕනේ. ඒ කියන්නේ ඒ වෙලාවේ වැස්සා. ඊට පස්සේ හොඳ වෙලාවට ආයෙ පෑය අපි නාන වෙලාවට එනාට 10 විතර පස්සේ පායපු නිසා ඉතින් ඊට පස්සේ අපි නෑන්ඩ ගියා. ඉතින් එතන යාළුවොත් එක්ක හිනම එන්ජොයි කරා. ඒ කියන්නේ එතන බොංගයක් වරන් ගිහිල්ලා සින්දු කියලා ගොඩක් ආතල් එතෙන් තමයි වැඩිපුරම ගත්තේ අපි. ඉතින් ඊට පස්සේ අපි ආය බස් එක නැගලා අපි එන්න පිටත් වුණා මෙහෙට. ඊට පස්සේ අපේ MS එකේ ගුරුවරු විසින් අපිට රොටියයි ප්ලේන් ටයි දෙන්න තීරණය කරලා තිබ්බා. ඉතින් ඊට අමතරව අපිට ගෙදරට ගෙනියන්න ඕන ඒවා හැම එතනින් මිල්දී ගැනීම හැකියාව තිබ්බා. ඉතින් අපි එතෙන්දී ඒ අවශ්‍ය බට් ටික එහෙම අරගෙන ඉතින් කාලා ඉතින් ඊට පස්සේ අපිට නටන්න පුළුවන් කිව්වා බොංග තුනකුයි. ඉතින් ඊට පස්සේ යාළුවෝ තුන් දෙනෙක් එකතු වෙලා බොංගයක් ගැහුවා. ඊට පස්සේ එක එක අපි දන්න සින්දු ඉතින් කිව්වා. ඉතින් ඊට පස්සේ අපි එතනත් එන්ජොයි කරා. අපි ගෑවා උදේ දිනවලදී දැන් ඔන්න අපි යනවා ආය නාන්න නෙමෙයි මේ ඩීජේ අපේ ඩීජේ එකක් තියනවලු අපි ඒකට යනවා.
ඉදත්තා තෑරාවී ඇල්ලෙන් අද යනවා වඩ්ඩාය ඔන්න ඔයදර අපේ ගෲප් එක ඉවරනේ. ඉතින් මේ ආයතනයෙන් සංවිධානය කරපු මෙන්න මේ ට්‍රිප් එක අපි හොඳටම එන්ජොයි කරා. නෑවා කෑවා බිව්වා. ඉතින් ඔන්න ඔය ගොඩක් ආතල් දිද්දි තමයි මෙන්න මේ ට්‍රිප් එක ඇතුළේ තියෙන්නේ. ඉතින් ඇත්තටම ගොඩක් කලින් ගියපු හොඳම ට්‍රිප් එකක් කියන්න පුළුවන් මෙන්න මේ නුවර ට්‍රිප් එක. ඉතින් මම නුවර පස්සතක් විතර ගිහිල්ලා තිනවා කලින් කිව්වා වගේ. ඉතින් කිසිම එන්ජොයි එකක් ගත්තේ නෑ. ඉතින් මෙන්න මේ ට්‍රිප් එක සුපිරිම සුපිරි. ඉතින් හැමෝම එකතු වෙලා සහයෝගයෙන් මෙන්න මේ ට්‍රිප් එකට සම්බන්ධ වුණා. ඉතින් අදගෙන මේ වීඩියෝ හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් බටන් එක ප්‍රෙස් කරගෙන එහා පැත්තේ තියෙන subscribe බටන් එක ප්‍රෙස් කරගෙන යන්න. අලුත්ම වීඩියෝ එකකින් හමු වෙමු.